අයිබෝවන් සම්පූර්ණයෙන්ම කන්දක් වැහෙන්නම සූර්ය පැනල් සවිකොරොත් කොහොම තියෙද? අද අපි කතා කරන්න යන්නේ චීනයේ මුළු කළු පන්තියක්ම සූර්ය පැනල් වලින් අතුරුදහන් කරපු ආකාරය ගැන. ගුයිජු පළාත නිර්තදික චීනයේ පිහිටා ඇත. මෙම ගුයිජු සූර්ය බලාගාරය කිලෝවෝල්ට් මිලියන 15ක් නිෂ්පාදනය කරන අතර එය දිනකට නිවාස මිලියන 7කට ප්‍රමාණවත් විදුලියක් ජනනය කරයි. මෙම ගම්මානය චීනය පුරා කරුණු 3කින් ප්‍රසිද්ධ විය. එය ආර්ථතාව නිමක් නැති කදුමුදුන් සහ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් වේ. සඳහන් වෙන පරිදි මෙම ගම්මානය කෘෂිකර්මාන්තයටද අඩු වැඩි වශයෙන් නුසුදුසු ප්‍රදේශ වේ. වසරකට දින 200ක් පමණ වර්ෂාව ඇද හැරෙන පරිසරයක් වේ. නමුත් චීනය ලොව විශාලතම සූර්ය බලාගාර වලින් එකක් ඉදිකිරීමට මෙවැනි ස්ථානයක් තෝරා ගනී. දැන් ඔබ හිතන දේ මන් දන්නවා. ගුයිජු සූර්ය ව්‍යාපෘතිය වෙනස් වන ප්‍රධාන හේතුවක් තමයි ලෝකයේ හැමෝම වගේ පැතිලි බිමක සූර්ය බලාගාරයක් නිර්මාණය නොකරත් හිරු එළිය අඩු වර්ෂාව අධික ප්‍රදේශයක ඒ විතරක් නෙවෙයි විශාල කඳු බෑවුම් සහිත කටුක ප්‍රදේශයක ලාභ ලැබීම කෙසේ සිදුවේද? මුලින්ම කිලෝවෝල්ට් මිලියන 15ක විදුලියක් ජනනය කරන මෙම සූර්ය බලාගාරයෙන් නිව්යෝක් වගේ නගරයකට සම්පූර්ණයෙන්ම බලය සැපිය හැකි විදුලියක් නිපදවයි. මෙවැනි අති විශාල සූර්ය බලාගාරයක් ගුයිජු වගේ පරිසරයක නිර්මාණය කිරීමට හේතු දෙස බලන විට සඳහන් වෙන පරිදි ගුයිජු චීනයේ වෙනත් ප්‍රදේශ දෙස බලන විට තවමත් නොදියුණු ප්‍රදේශයක් ලෙස සඳහන් වන අතර ඔවුන්ට මෙම ප්‍රදේශයේ නගා සිටුවීම හා මෙම ප්‍රදේශයේ කිසිවකු භාවිතා නොකළ කඳුකර ඉඩම් හෙක්ටාර මිලියන ගණනක් වගා කළ නොහැකි කාර්මික වටිනාකමක් නොමැති ඉඩම් සඳහා මෙම සූර්ය ව්‍යාපෘතිය දියත් කර ඇත. තවත් පුදුම හිතෙන දෙයක් තමයි චීනයේ බලශක්ති ඉල්ලුම ඉතා ඉහළ අගයක් ගනී. එක්සත් ජනපදය හා ඉන්දියාව ඒකාබද්ධව භාවිතා කරන විදුලියට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් මෙම රට භාවිතා කරයි. ඉතින් ඔබට පේනවා ඇති අපි සිටින තැන චීනයේ මුළු කදුපන්ති කිහිපයක් පුරාවටම විදුලි බලාගාරයක් නිර්මාණය කර ඇති අතර මෙය ලොව පුරා විහිදීමට සූදානම්ව සිටී.